ඉතින් මම ස්ටාලින්ක් එක ගත්තට පස්සේ ඒක වැස්ස දවසක එකේ ඉන්ටර්නෙට් වැඩ කරන්නේ නැතුව ගියා කියන එක මම දැම්මහම කට්ටිය ගොඩක් කමෙන්ට් කරලා තිබුණා නෑ එහෙම උනේ නෑ ඒගොල්ලන්ගේ කාගේවත් එහෙම ඩවුන් උනේ නෑ කියලා. ඉතින් මේකින්ද මම කීප දවසක්ම මේක try කරලා බැලුවා. ඇතර මේ තියෙන්නේ අද දවසේ අද ගොඩක් වලාකුළු තියෙන දවසක්. නමුත් එහෙම දරුණුවට වහින්නේ නෑ. අද දවසේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක තමයි මේ තියෙන්නේ. ඉතින් අද කොච්චර වලාකුළු තිබුණත් ඇත්තටම ඉන්ටර්නෙට් ස්පීඩ් එක 108ක් වගේ ගාණක් තියෙනවා. අප්ලෝඩ් ස්පීඩ් එකත් 24ක් විතර තියෙනවා. ඉතින් මම ඇප් එකටත් ගිහිල්ලා බැලුවා. එහෙම ලොකු ඔබ්ස්ට්‍රක්ෂන්ස් මුකුත් නැහැ. පිං රේට් එකක් තියෙනවා 99.9. ලේටන්සි එකත් 54ක තියෙනවා. ඉතින් ඇත්තටම මේ පැත්තෙන් බැලුවොත් ප්‍රශ්නයක් නැහැ. ඉවෙන්ට්ස් ටික බැලුවොත් අපි ඉවෙන්ට්ස් ඇත්තටම තිබිලා තියෙන්නේ 2 second and 1 second network interruptions විතරයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ තියෙන්නේ. මේ අද බලාකුළු හොඳටම තියෙන දවසේ ගොඩක් සාමාන්‍ය වැස්සකුත් තිබුණා. ඉතින් ඔහොම තමයි අද දවසේ තිබ්බේ. මේ තියෙන්නේ අද දවසේ ස්පීඩ් එක චෙක් කරාම ඇත්තටම මේ තියෙන්නේ ස්ටාර්ලින්ක් ස්පීඩ් එක. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සැටලයිට් නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන ස්පීඩ් එක. ඒක 270ක් විතර තියෙනවා. ඉතින් මේ ස්පීඩ් එකෙන් නෙමෙයි අපිට ඉන්ටර්නෙට් හම්බ වෙන්නේ. ඉන්ටර්නෙට් ඇත්තටම හම්බ වෙන්නේ 100ක 150ක විතර රේන්ජ් එකකින්. නෙට්වර්ක් එකට ඒගොල්ලන්ගේ ස්ටාර්ලින්ක් නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන ස්පීඩ් එක 251ක් වගේ ගානක තියෙනවා. ඉතින් මම දැන් පෙන්නන්න යන්නේ මෙන්න මේ වගේ වැස්ස දවසක මොකද ස්ටාර්ලින්ක් එකට දෙවෙනි දවසට උනේ කියලා. මේක ඇත්තටම මේ සතියකට විතර කලින් වීඩියෝ එකක්. අද මෙහෙම වැස්සේ නැහැ. සතියකට හෝ දෙකකට කලින් වීඩියෝ එකක්. ඉතින් එදා මෙන්න මේ විදිහට තමයි ස්ටාර්ලින්ක් එක තිබ්බේ. ඔයා මෙතන මේ පිං සක්සස් කියන එක දැක්කහම පේනවා ඇති. ඒක සම්පූර්ණයෙන් ඩ්‍රොප් වෙලා තියෙන්නේ. දැන් මේ වෙලාවේ කනෙක්ට් වෙලා තිබුණාට දැන් මෙන්න මේ විදිහට තමයි ඉවෙන්ට්ස් ටික තියෙන්නේ. ස්කයි සර්ච් කියලා තියෙනවා ගොඩක්. නෙට්වර්ක් ඉන්ටරප්ෂන්ස් වෙලා තියෙනවා ගොඩක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇත්තටම ඒ දවසේ මගේ නෙට්වර්ක් එක ඉන්ටරප්ට් වෙලා තිබ්බේ. ඉතින් මම මේක ඩබල් චෙක් කරගන්න ඕන හින්දා කෝල් කරා මගේ යාළුවෝ කීප දෙනෙක්ට දැන්ට ස්ටාර්ලින්ක් පාවිච්චි කරන. ඒගොල්ලොත් කන්ෆර්ම් කරා මෙහෙම ඩවුන් එකක් එනවා කියලා ඉවරලා. ඒ කියන්නේ ස්ටාර්ලින්ක් ගනිද්දී මතක තියාගෙන ගන්න තද්ද වැස්ස දවසකට ඔයාට ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න බැරි වෙන්න පොසිබිලිටි එකක් තියෙනවා. තව පොඩි දෙයක් මට ඇඩ් කරන්න හිතුණා මේකටම. මම මේ කනෙක්ෂන් එක පාවිච්චි කරන්න අරගෙන දැන්ට මාස 3කට දවස් කීපයක් වැඩි. ඉතින් මේ කනෙක්ෂන් එක පාවිච්චි කරන්න ගත්ත දවසේ ඉඳන් තාම දවස් 2යි මට මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ ප්‍රශ්න දෙක ආපු දවස් දෙකේම මට ඒ දවස් ඇතුළත පැය 3ක විතර ඩවුන් ටයිම් එකක් තිබ්බා. ඉතින් ඒකත් මම හිතනවා ඔයගොල්ලෝ දැනගන්න එක හොඳයි කියලා. ඉතින් ඔයාලටත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම දන්න දෙයක් නම් ඔයාලට රිප්ලයි එකක් දෙන්නම්. ඉතින් මේ සම්බන්ධයෙන් දැනගන්න කැමති ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. channel එකත් subscribe කරගෙන යන්න.